විදේශ සංචාරකයන් උනන්දුවෙන් අලින් නෑම සඳහා ගඟට බහැලා තියෙනවා. පෙනෙන ආකාරයෙන් නම් දවස් කිහිපයකට පස්සේ තමයි අලින් ගඟට නාවන්න ගෙනල්ලා තියෙන්නේ. මොකද දැඩි ගම් වතුර තත්ත්වයක් පැවතිලා තියෙන මේ දිනේ පසුගිය දින කිහිපේ ගඟ පිට අර ගැලීමෙන් ස්ථානයේ අලින් බැස නෑමට නොහැකි තත්ත්වයකින් තමයි තිබිලා තියෙන්නේ. ඒත් එක්කම මේ ප්‍රදේශයේ දැනට අලුතෙරියා කටයුතු සිදු කරමින් පවතින මම හිතන්නේ ගම් වතුරට හානි වෙලා සංචාරකයන් නරඹන ස්ථානයේ මෙම ස්ථාන හානි වෙලා වගේ පේනවා. හරි දෙදෙනෙකු සූදානම් කරලා තියෙනවා නාවන සංචාරකින්ට නැවීම සඳහා. මේ සඳහා මෙතන ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන තමයි අලින්ගේ නැවීම සඳහා අවසර ලැබෙන්නේ. දෙසිද්ධි සංචාරකින්ට තමගේ හිතකින් පරිදි ප්‍රවේශ පත්‍ර මිලදීගෙන තමන්ට අලින් නැවීමට මේ අවස්ථාව උදා කර දීලා තියෙනවා පින්නලාණි අනාථාගාරයේ කාර්ය මණ්ඩලය විසින්. අලිනාව ඉගෙනට තමන්ට හිතෙන් පරිදි අලියගේ අලිය සමග සුවදව ලංවලා ඡායාරූප ගත කරමින් තමන්ට අලිය නාවිත හැකි ආකාරයෙන් සකස් කරලා දීලා තියෙනවා. සඳහා කාර්ය මණ්ඩලයේ මහත් කැපවීමෙන් එම කටයුතු සිදු කරන ආකාරය පේන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඩොලර් උල්පතක් තමයි මේ පින්නලාණි අනාථාගාරය කියන්නේ. මොකද බොහෝ විදේශ සංචාරකයන් තමන්ගේ ගමන් ස්ථානයක් තමයි පින්නලාණි අනාථාගාරය. තමන්ගේ ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන් බොහෝමයක් රුචිකත්වයක් දක්වනවා මෙම අනාථාගාරයට අවිලා අලි නැවීම සහ අනිත් සමග ඡායාරූප ගැනීම සඳහා. දේශ කාන්තාවක් අලිය උඩ අඟුඩ වාඩිලා තමන්ට හිතෙන පරිදි ඡායාරූප ගත කිරීමට සූදානම්. ඒ සඳහා කාර්ය මණ්ඩලයේ මහත් කැපවීමෙන් ආරක්ෂා සහිතවම කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව උදා කර දීලා තියෙනවා. මම අලි විශාල සංඛ්‍යාවක් රැගෙන අවිල්ලා නැහැ. කුඩා කණ්ඩායමක් පමණයි දිනේ නාන්න අරගෙන අවිල්ලා තියෙන ගඟට. මත සංචාරකයන් පිරිසක් ඇවිල්ලා තියෙනවා පේනවා. සංචාරකයන් අලින්ගේ ක්‍රියාකාරකම දෙස මහත් උද්‍යෝගිමත් බලා සිටින ආකාරය තමයි පේන්නේ. මේ පළපුරුදු
පාලකවරුන් විසින් තමන්ගේ හිතක පරිදි ඡායාරූප ලබා ගැනීමට උන්ට අවස්ථාව සූදානම් කර දෙන ආකාරය තමයි පේන්නේ. උන්නේ මහත් උද්‍යෝගයෙන් සහ ඕනෑකමින් එම කටයුත්තට සංචාරකයන් උදව් කරනවා.